ආයුබෝවන් අද මම ඔයාලව අරන් යන්නේ හරිම රසවත් ඒ වගේම සුවඳ විහිදෙන අපේ දේශීය කෑම වේලක් උයන විදිය පෙන්වන්න. අද මම හදනවා සුවඳ හමන කහබතක් එක්කම ඒකට ගැලපෙන කුකුල් මස් කළුවට හින්දලයි තෙල් දාපු පරිප්පුයි පොන්චි ව්‍යංජනයයි. බලමු නේද මේ රසවත් කෑම වේල ලැහැත්ති කරගත්තේ කොහොමද කියලා. අපි දැන් අවශ්‍ය වන දේවල් ටික ලැහැත්ති කරගමු. මුලින්ම අපි බොන්චි ව්‍යංජනය හදාගමු. මම අද මේකට උම්බලකඩ ස්වල්පයක් එකතු කරනවා. එතකොට බොන්චි එකේ රස වගේම සුවඳත් ගොඩක් වැඩි. පොන්චි ටික ලස්සන කොළ පාටට තියාගන්න සීනි ටිකකුත් එකතු කරගෙන උකු පොල් කිරි ස්වල්පයක් දාලා කිරි රසට මම මේක හොයාගත්තා. ඊළඟට මම හදන්නේ පරිප්පු තෙම්පරාදුව. පරිප්පු ටික ඕනවට වඩා තැම්බෙන්න දෙන්න එපා. එතකොට තෙල් දානකොට රස වැඩි. පරිප්පු කාරි එකත් හදාගෙන ඉවරයි. අපි දැන් සුවඳ හමන කහබත හදාගමු. මම අද බත හදන්නේ හාල් ටික තෙම්පරාදු කරලා. මුලින්ම හට්ටිය රත් වුණාම තෙල් ටික දාලා ඒකට රම්පේ කරපිංචා සුදු ලූණු ටික එකතු කරලා හොඳට සුවඳ එනකම් තෙම්පරාදු කරගන්නවා. ඊළඟට හොදගත සහල් සහ කහකුඩු දාලා හොඳට කලවම් කරගන්නවා. අවසානයට තමයි මම මේකට පදමට උකු පොල් කිරි එකතු කරගන්නේ. මේ ක්‍රමයට හැදුවම බතේ සුවඳ වගේම රසත් වැඩි. දැන් අපි බලමු කුකුල් මස් ටික කළුවට හිඳගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙන්න අරින්න. තෙල් රත් වුණාම ඒකට මිරිස් කුඩු සහ බෙදපු 3-5 කුඩු එකතු කරලා හොඳට බෙදෙන්න දෙන්න. මේ කුළුබඩු ටික තෙලේ බැදීගෙන කළු පැහැයට හැරීගෙන යද්දී ඒකට ලොකු ලූණු, සුදු ලූණු සහ රම්පේ කරපිංචා එකතු කරනවා. මේ විදිහට කුළුබඩු ටික මුලින්ම තෙම්පරාදු කරගත්තාම තමයි කුකුල් මස් එකට නියම කළු පාටක් සහ ගැඹුරු රසයක් ලැබෙන්නේ. මෙන්න බලන්න අපේ සම්පූර්ණ කෑම වේල දැන් ලැහැත්ති. මේක දකිනකොට බඩගින්න වෙනව නේද? ඔයාලත් මේ විදියට ගෙදරදී උයලා රස බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් රෙසිපි බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.